50ක් ගන්න ඇති. ඊලෙසටම නෑ නෑ මේ ස්කොඩ් එක කොහෙවත් ලයිව් වල කස්ටම් වලට යන්නේ නෑ බ්‍රෝ. හිරු. හලෝ. අපි VR ගහන්න මාස් වෙනවා බ්‍රෝ. එහෙම යන්නේ නෑ බ්‍රෝ. බොයිස් අරක් කරන්න යන්නේ මේ අරක් කරන්න යන්නේ බොයිස් කට්ටිය ඔහොම ඉඳපන් ඈ. අරක් කරන්න යන්නේ. අරක් කරන්න යන්නේ කට්ටිය ඔහොම ඉඳපන් ඈ. කොහොය නැති ලගෙන වත් මම. ෆ්‍රී ස්ටයිල් ගිෆ්ට් එකක් දාපන්. ගන්නද? මම ෆ්‍රී ස්ටයිල් ගිෆ්ට් බ්‍රෝ. ඔව් එදාම බොයිස්. රතු පාට ඇඟ කෝපා මේකදම කියන්නේ. දාවා. කවුබන් ශානුක. අපරාධ. ඒ මැච් දාන්න එපා ඒ මට බෑ. ගහම් ඔයා ඉන්නනේ ඔයා බය නැතුව දාන්න ආර්ජේ. අයියෝ මට බෑ. අපි ගහමු ඔයා බය වෙන්න එපා. හලෝ හදුවයි. අයියෝ පිංකි මේ වරෙන් බං මේ වරෙන් පිංකි. මේ ගහමු මැච් එකක් ප්ලේ කරමු. දැන් අපිත් සද්ද එපා මට ප්ලේ කරන්න බෑනේ. ඉතින් එහෙම අවුලක් නැහැ ප්ලේ කරමු. නෑ නෑ වීලෝට නෙමෙයි ඇත්තටම ප්ලේ කරමු. ගහමු අවුලක් නැහනේ. ආර්ජි ඇහෙන්නේ නැද්ද? ආවේ ගහමු අවුලක් නැහැ. පිංකියෝ පිංකි පොංකි. මට වැඩිය ප්ලේ කරන්න බෑනේ. අනේ ඒක කමක් නැහැ. ඔය චන් අපේ කවුද ඉසුරු ඔයිට වැඩිය මේ ගැල් ළමයි දාගෙන ප්ලේ කරනවා ගහමු අනේ බය නැතුව. කොහමද පිංකි පොංකි? පිංකි හෙලෝ දැන් මෙතන එක්කෙනෙක් යකෝ දෙන්නම කතා නෑ ඒ පාර. ඒකනේ. මම මයික් බාග් ගලා ආර්ජේ බොරු මාරසි දාන්න එපා ආර්ජේ. දෙන්නෙට හරියන්න. ඔව්. දෙන්නෙත් හරියන්න. මේ පිංකි එදා කස්ටම් මේ මොකක්ද උනේ? ගැහුවද ආර්ජේ? මොයි පිංකි කතා කරන්නේ නෑව. ඒ ආර්ජේ බං මේ කච කචක ගාහිට ආර්ජේ බං මයික් එක ඔෆ් කරගත්තනේ. බග්ද මයික් එක? හදේ මයික් ඔන් කරන් ගාජ් ලැග් වෙනවනේ. අඩේ ඒ කලින් මැච් වල තිබ්බේ නෑනේ බා එහෙම. කලින් මැච් වල එහෙම ලොකු කේස් එකක් මේ මැච් එකේද ලොකු කේස් එකක්. ආර්ජිගේ අත්තේ හොඳ සීතල වෙලා ගිහිල්ලා දිනේ. කොල්ලෝ කියනවා බං දෙන්නෙක් නිහඬයිලු. මං නම් දන්නේ නෑ බං. උඹලා කියන දේ ඇත්තමයි ඈ. ඒ පිංගි එදා කස්ටම් මේ මොකද උනේ? තුනෙන් දෙයක් දෙකව එකක් දෙකව? කවුද? ආර්ජේ ප්ලේ කරේ? එයාලා එක ස්කෝඩ් එකක් වින් කරන්න ඇවිල්ලා. ස්කොට් මැච් එකද ගාවේ? මූ ලයිව් එක අපිට බලන්න බෑනේ. මූ ලයිව් එක පැය 12කට වැඩිව පෙන්නන්නේ නෑනේ. අර හයිලයිට් එකක් දාලා දිවන්න එක. අඩේ ඌ පාන්දර රෙකෝඩ් කරලාද බං? පිංකි ලයිව් එකෙන්ද රෙකෝඩ් කරලා දෙන්නේ? ඔව්. වයිට් එකෙන්ද ඒකෙන්ද? මේ TikTok එකේ. ඌ බං අඩේ කොහොම ඌට ඔක්කොම ලයිව් බලනවද බං? ආර්ජේ හලෝ. මේ පොඩ්ඩක් ඉන්නවා. ආර්ජේ ගොඩක් ලැග් වෙනවා මයික් ඔන් නෙද්දි. ඔස්සරේ අවුලක්ද දෙන්නේ. පිංකි ඔයාව ලැග් වෙනවද? හෙලෝ නෑ නෑ. BG එක මොකද්ද? BG එක මොකද්ද BG එක? PG එක RTX 3050. අම්මට ඉතින් යකෝ ඕක ලැග් වෙයි ඈ බං. මේකද? පිංක් කලර් එකක්ද? හෙඩ්ෆෝන් එකද? ඔව්. ඒකනේ කරන්න බැරි. ඒකනේ අපි වාට පිංක් කියන්නේ. නේද ආර්ජේ? අඩේ මචං බැනලවත් කට වස්සන්න බැරි ආර්ජී කිපන් බලපන් මයික් එක වෙලා තියෙන දෙයක්. ගොඩ පාර දෙසුරෝ. මොකද අර සවුන්ඩ් අඩු වුණ එකපාරට. මේ උපරින් වැඩි කරලා තියන්නේ මොන්ද බං? උඹ වෙනදාට බං කෑ ගහනවනේ බං. වෙනදාට උඹ ගිරව එක්කා කියන්නේ බං වයින් කරමු. මේ අද මේකෙද නැද කට්ටියක් කියලා බං. නෑනේ.
මේ අපේ බර කමෙන්ට් කියවපු බං ආර්ජියට මොකද්ද බං උනේ ඉසුරුව? ඒකනේ. ඇහෙන්නද? ඔබ කමෙන්ට් කියවන්නේ නැද්ද දැන්? කමෙන්ට් කියවහම ඈ? ඒ කියවන තරම් දෙයක් නැහැ. ඉතමන් මං උඹේ කමෙන්ට් එක කියවන්න මන් දාගෙන. එපා එපා එපා. ඉතමන් චුට්ටක් බොයිස්. ඇයි කමෙන්ට් ලෝඩ් වෙන්නේ නැද්ද ආර්ජේ? නෑ මම ෆෝන් එකේ ඉස්සා මම ෆෝන් එක ලෝඩ් වෙන්නේ. පඩති. මේ දවස් ටිකේම අපේ කටේ දෙන්නේ පිංකි පොංකි හාවා. පිංකි ඕ ඒ සින්දුවමයි අපේ මේ දවස්වල අපේ ඔක්කොමල්ලා කියන්නේ. අයියෝ චැට් එක වගේ ඒකනේ මාර වේ. අයියෝ. අයියෝ අයියෝ කවුද වැඩේ සුරු නේද කරේ? ඈ? ඉසුරු තමයි කරේ මන්නම් කියන්නේ ඉසුරුට දෙන්න ඕනේ. තමයි කරේ. ඔව් ඉසුරුට දෙන්න ඕනේ මන්නම් කියන්නේ. මේ ඉසුරුට මේ හරිද? ඉසුරුට මොකක් හරි වඩියක් පත්තු කරන්න ඕන අනුරාධපුරේ ඉන්නේ ඈ. ට්‍රිප් එකක් යනවා වගේ තමයි. ඔන්න මන්න ඕවා දන්නේ නැහැ. ඉසුරු අලින්ට අඩ ගන්න ඉංජු ඉංජු කියලානේ. බං. අනේ මේ මගේ පෙම් හිනාවක් නෑ අයියෝ චැට් එක. ඕක ගන්න බා ඕක ගන්න බා සර්කල් යන්න හැලෝ. ඕක ඇතුළේ ඔයම සේෆ් එකේ ඉන්න. තුන් මරා ගන්නක. ඉත මං චුට්ටක් මාත් බල්ලෙන්නම් ඕ ඉත චුට්ටක් මාත් බල්ලෙන්නම් ඈ. එපා එපා නේ සන්. කොල්ලෝ ඇත්තද මේ කියන්නේ කියලා බලමු. එකෙක් ආවා. අවුලන්න. අයියෝ. කෝ බලන්න. පොඩ්ඩක් ඉන්න ලයිට් උත් ගියාම. එපා සදු එපා එපා නේ චැට් එක මේ ආයෙමට ජීවිතේට මේ ලයිව් එකක් දාන්න නැහැ ස්පෑම් කරයි. ඉතින් අනේ බලන්නකො ඉතින් චිල් එකේ ඉතින් ලයිව් එක කරන්න පුළුවන් නේ ඈ ඔව් පුළුවන්. යක්කොඩෝ බලන්න කොල්ලෝ දෙන සපෝට් එක බලන්න ඈ කැම්මට ගයිස් උඹලා මේ පැත්තේ ඉන්න උන් සෙට් එක RJ එකේවත් පින්කි එකේවත් මචං ගොන් කමෙන්ට් දාන්න එපා හොඳේ මේ ලයිව් එකේ ඉන්ට්‍රස්ට් එකේ බලන්න මචං මේක යම්කිසි ස්ක්‍රිප්ට් එකක් පමණයි ඉතින් ඒක නිසා බලා ආතල් එකේ ඉන්ට්‍රස්ට් එක ගනින් හරිද ඉතින් නැතුව මේ සිරා මේ මගුලක් නෙමෙයි හොඳේ. ඉතින් ඒක නිසා මේ ගොන් ආතල් කමෙන්ට් දාන්න එපා. මේ පැත්තටත් සෙට් වෙන්න මේ පැත්තටත් සෙට් වෙන්න අපේ පැත්තටත් සෙට් වෙන්න මචං. පොඩි චිල් එකක් ගන්න. නැද්ද පින්කි? කෝ පින්කි හිනාවක් දාන්න බලන්න. අනේ මට බෑ. ඊ ආර්ජේ ෆේස් කැම් අයින් කරන්නේ නැත්ත අද. ඒකට මූණ බලන් ඉන්නේ නෑ නිකන්. ආවා අනේ මන්ද කොහොමද? ඇත්තට මොකක්ද ඔය සීන් එක? ඔය සීන් එක තමයි සඳුගේ මරසි. ඔය සදු විසින් ඇති කරපු අර්බුදයක්. අර්බුදයක්. මේ මා විසින් නිර්මාණය කරන නොලද්දකි. ඕකේ බොයිස්. නෑ ඔයාලා ඉස්සර තමයි මුල. ඇත්ත මුට දෙන්න ඕනේ කන පැලෙන්නේ. ඉස්සර තමයි ඉස්සර ඕක කරේ. ඉස්සරෙන් අහන්න ගිහලා ඔක්කොම. මන් දන්නේ ඒකනේ අපි දන්නෙත් නෑ. අපි දන්නේ ඔය දෙන්න විසින්ම අර්බුදය නිර්මාණය කරලා ලද්දකි. අමනන් නෙමෙයි. කවුද කරේ කියලා පළවෙනි අර ගේමින් හයිලයිට් වීඩියෝ එකේ තියෙනවා කවුද කරේ. මේ අර්බුදය මචං කියනවා කෑල්ලක් ගන්න කියලා කියනවා ලොබීට. හරිද? කෑල්ලක් කිව්වේ? අඩෝ මං ඒක බැලුවේ නෑ මම බලන්න ඕනේ මං අවංකේම. ඊට තමයි ගන්නේ කාගේ හරි ලිස්ට් එකේ ඉඳලා සඳු දාපු නෑ නෑ RJ ගේ ලිස්ට් එකේ ඉන්න ඔය ඈ හැලෝ. ඒක මන් දන්නේ නැත්තරම මගේ ලිස්ට් එකට ආවේ කොහොමද කියලා. මන් දන්නේ ගණන් නෑ. කමත් හදුවේ නෑ ඕවා මාපන්නක එහෙනම් ඕක මුලින්ම ඇති කරලා තින්නේ ආර්ජේ. ඒක තමයි මේක RJ විසින් ඇති කරන අර්බුදයකි. ඕකේ අර්බුදයක්. ඔව්.
මේ සයිලන්සර් සෙට් උන්නේ නැහැ ඔයි. මේ වල්ලා මේ චිප් එකක් තියෙනවා ඕන. account එක තමයි වැරදියා. ඇයි මං ගාව මොකද්ද? මම මුකුත් ඉතින් මන් මට දන්නේ රික්වෙස්ට් එකක් ආවා සඳුගේ මං සඳුව කියලා හිතන් ගියා ලොකේට. මන් දන්නේ. අරද්ද මෙයා මේ දෙන්නම් පලිත් මේ දෙන්නම් ඒකනේ දෙන්නම ආර්ජේ දැක්කනේ. උඹලා දෙන්න තමයි ඈ අර්බුදය ඇති කරලා තියෙන්නේ. නෑ නෑ මම ලොබි එක හිටියේවත් එහෙනම් ආර්ජේ තමයි. no shadow. අන්න අත්තෙන් අත්තට පනින කුරුල්ලා. බොයිස් මේ පින්කිට ආර්ජේ නම් අවුලන්නේ නැහැ. පින්කිට මචං ලයිව් එක පාඩුවේ කරන්න දීපන් ඈ. ආතල් කමෙන්ට් දැම්මට ගන්න ගොන් කමෙන්ට් දාන්න එපා. ඔන්න කිව්වේ. පින්කි බෑන්ම කරලා දානවා ඈ. අනවශ්‍ය කමෙන්ට් දානවා. නෑ එහෙම ගොන් කමෙන්ට් නම් දාන්න ආර්ජේ අඩෝ අඩේ ගිය පාර අර්බුදය ඇති කරේ මා විසින් නිර්මාණය කරන ලද්දා. මේ පාර මම මුකුත් දන්නේ නැහැ මචං ඈ. මේ පාරකට මාව වුණා. ඔව් මේ පාර මම මුකුත් දන්නේ. අපි තව වෙලා ලයිව් එක දානකොට ඔයාලා අස්ස නැහැ. ඕක වයිරල් කරේ ගේමින් හයිලයිට්. ඇත්ත. ඒකටත් ඒ අර්බුදය නිර්මාණය කරෙත් කවුද කියලා දන්නවද? කවුද? ඒ අර්බුදය ඇති කරෙත් ආර්ජේ. chat එකේ ඉසි highlight බෑන් කරා. හරිද? ඉතින් highlight fire වුණා. ආර්ජේ chat එක බලන්නේ නැතුව. ඌ කතා කරන්නත් බය වෙලා වගේ. ඒකනේ මම මොකද මං ආර්ජේ? උඹ නිකන් අන්ධ කයිප්පු කාලා වගේ වා. අර පොලිසියෙන් කට උත්තර ගතිය කතා කරන්නේ ඒ වගේ. දහම් මේ අර්බුදය කෝබන්තනය මටත් කියන්න. කන්දුවගෙන් අහන්න කියලා. මම මේ අර්බුදය ගැන කිසිවක් නොදනිමි. වගකීමෙන් කියන්නේ. ආර්ජේගේ දැන් හිත කොළු වෙනවා, අත වෙවුලනවා, හදවත ගැස්සෙනවා. මොනවද මුමුණනවද? හෙලෝ. no බලන්න ආර්ජේ උන වැඩක්. අඩේ මේ මචං මේ අර්බුදය මචං මනක් කල්පිත අර්බුදයක් බව හොඳින් වටහා ගන්නවල. පින්කිට මේ කොල්ලෙක් ඉන්නවා හරිද? උඹලා දන්නේ නැහැ මචං මේ රටේ ජනාධිපතිගේ මචං මේ මචං උඹලට ඒක කියන්න බෑ බං. හරිද? අඩේ ආර්ජේම බවුලක් ගන්න එපා ආර්ජේ. ඔයි මේ දැන් ආර්ජේගේ හිත ගොළු වෙනවා, අත වෙවුලනවා, හදවත ගැස්සෙනවා. මොනිටරේ කලබට දෙනෙත් යොමු කොට නෙත් දෙක පිය වෙනවා. අඩෝ මේ කවුද මම මේවා ලියන්නේ? හලෝ හෙට ආර්ජේ ලයිව් නැති වුණාම මොයි ඔයි ඔයි ඔහොම තමයි ආර්ජේ ඈ අඩන්න එපා ඒ මේ කවු ආර්ජේ කිව ස්ටාර් ෆ්‍රෙන්ඩ් දාලා තියෙන්නේ මේ account එකෙන්. මේ මොනාද බම් මේ ආර්ජේ කියන්නේ? ඇත්තද බම් මේ? මොයේ මොකක්ද? නෑ මුකුත් නෑ. මම ඒක බලන්නම්කෝ ඒක ඇත්තද කියලා. අපිත් මොකක්ද කියලා තමයි යන්නේ. ආර්ජේ කියන්නේ කොළුකාරයෙක් කියලාලු හිතන් හිටියේ. මේ පින්කි මේ කස්ටම් එකක් ගහමු වදීද කියලා නම් ෂුවර් නෑ හොඳේ. ආර්ජේ අර කිව්වෙන් පස්සේ සද්දම නෑනේ. ඉතින් ඔය දැන් උඹ වෙනදාට බං අපිත් එක්ක කතා කරගෙන chat කියවන්නේ. මක්කයි වෙලා තියෙන්නේ? අද එහෙම කියවන chat නෙමෙයි තියෙන්නේ. පින්කිටත් එසේම තමයි නේ පින්කි. වෙනදාට chat එකේ කියව ගත්තු ගමන් අද පොඩ්ඩක් අමාරුයිනේ තෝරලා බේරලා.
නේ පිංකි මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ බොයිස් හරිද උඹලා මට බැනුම් මට බයින්න එපා උඹලා එච්චරයි thank you හර්ෂ අපි නෝ දන්නෙත් නෑ ඔව් අපි දන්නෙත් නෑ මේ කොල්ලෝ කියන උඹලා කියනකම් අපි දන්නෙත් නෑ බොයිස් thank you හර්ෂ ඔයා දන්නේ මම දන්නේ ඉසුරු දන්නෙත් නෑ නෑ මන් දැන් අද ගේම් එකට ආවේ කීය 12ද 15ද පිංකි හරි 15යි ආර්ජනය දැකුව 15ක් වගේ පේන්නේ අරු සද්ද නෑ උඹ පොඩ්ඩක් ඉදවන්කෝ පිංකි යනකන් ඒවා ආර්ජේ එතකොට මාත් යනවා මට බොස් එකක් දාගන්න තියෙනවා මම දවල් ගිහින් බයි දැන් ආර්ජේ ඉතින් කියනවා ජපන්කෝ පිංකි යනකම් උඹට ගන්නම් මං හරිද අපෝ අර පරයවන් අර ස්පීඩ් එක ආද ඉතින් ඌ මටත් ඇවිල්ලා කිව්වා ඉතින් ඕ